කතා කරන අයයි වැඩ කරන අයයි. මොකක්ද මේ දෙගොල්ල අතර තියෙන වෙනස? අද අපි මේ විග්‍රහයෙන් හරිම සරල උපමා කතාවක් අරගෙන නායකත්වයේදී ක්‍රියාවේ වටිනාකම ගැන බලවත් පාඩමක් ඉගෙන ගමු. බියගුල්ලන්ගේ උදාරම් වචන හිස්සියා. මේක නිකම් පරණ කියමනක් නෙවෙයි. මේකෙන් කියවෙන සත්‍ය තමයි ඇත්තම නායකත්වයේ පවතින්නේ පොරොන්දු දෙන එකේ නෙවෙයි ප්‍රතිඵල ලබා දෙන එකේ කියන එක. අපි බලමු මේක ඇත්ත කතාවකින් පැහැදිලි වෙන්නේ කොහොමද කියලා. මේ පාඩම අපිට හොඳටම තේරුම් ගන්න පුළුවන් දඩයක්කාරයා සහ සිංහ මාවත කියන මේ පුංචි උපමා කතාවෙන්. මේකෙන් වචන සහ ක්‍රියාවන් අතර තියෙන ලොකු පරතරය ගැන අපිට ගොඩක් දේවල් කියලා දෙනවා. හිතන්නකෝ අපේ කතාවේ ඉන්නවා දඩයක්කාරයෙක්. හැබැයි මෙයා සිංහෙක්ව දඩයම් කරන්න නෙවෙයි හොයන්නේ. එයා හොයන්නේ සිංහෙක්ගේ අඩිපාර විතරයි. ඒ කියන්නේ එයාට ඕන අභියෝගයට මුහුණ දෙන්න නෙවෙයි අභියෝගයක් තියෙනවා කියලා ඔප්පු කරන්න විතරයි. ඔන්න ඉතින් එයාට දර කපන කෙනෙක් හම්බ වෙනවා. එයාගෙන් අහනවා සිංහයාගේ ගුහාවට පාර. බලන්න මෙතනදී තියා හොයන්නේ ප්‍රශ්නේ නෙවෙයි. ප්‍රශ්නේ තියෙන තැනට සාක්ෂියක් විතරයි. හරිට ඔෆිස් එකක ප්‍රශ්නයක් තියෙනවා කියලා රිපෝට් එකක් හදනවා වගේ ඒත් විසඳුම කියලා වචනයක්වත් කියන්නේ නැහැ. හැබැයි දර කපන්නා මුළු කතාවම වෙනස් කරනවා. එයා කියනවා මම ඔයාට අඩිපාර පෙන්නන්නම්. නෑ මම ඔයාට සිංහේවම පෙන්නන්නම් කියලා. ඔන්න බලන්න කතාවේ හැරවුම් ලක්ෂ්‍ය. දැන් මේක ප්ලෑන් එකක් ගැන නෙවෙයි ඇක්ෂන් එකක් ගැන කතාවක් වෙන්න යන්නේ. ඉතින් මොකද වෙන්නේ? දඩයක්කාරයා බය වෙලා වෙවුලන්න පටන් ගන්නවා. සුදු මෙලි වෙලා කියනවා අයියෝ නෑ මට සිංහය ඕනේ නෑ මට ඕනේ අඩිසලකුණ විතරයි කියලා. බලන්නකෝ ඇත්තටම වැඩේ කරන්න අවස්ථාව ආපු ගමන්ම එයාගේ තිබ්බ ලොකු කතා ඔක්කොම ඉවරයි. හිස් වචනවල යථාර්ථය ඕක තමයි. හොඳයි මේ දඩයක්කාරයයි දර කපන්නයි කැලේ විතරක් නෙවෙයි ඉන්නේ අපේ ඔෆිස් වලත් අපේ ටීම්ස් වලත් මේ වගේ අය ඕනතරම් ඉන්නවා. සමහර විට ඔයාලත් දැකලා ඇති. අපි බලමුද මේ චරිත දෙක වැඩ පරිසරයකදී කොහොමද හැසිරෙන්නේ කියලා? වම් පැත්තේ ඉන්න දඩයක්කාරයා මොකද කරන්නේ? එයා ප්‍රශ්න හොයනවා, මීටින් තියෙනවා, ස්ට්‍රැටජි හදනවා හැමදේම කතාවෙන්. දකුණු පැත්තේ ඉන්න දර කැපන්නා එහෙම නෑ. එයා ප්‍රශ්න විසඳනවා, වැඩේ කරනවා. එක කෙනෙක් ප්‍රොසෙස් එක ගැන හිතනකොට අනිත් කෙනා රිසල්ට් එක ගැන හිතනවා. ලොකු වෙනසක්. මේ වගුවේ වෙනස අපිට නියමෙටම පේනවා. හිතන්නකෝ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්නවා කියලා. දඩයක්කාරයා කියන වර්ගයේ කෙනාකේ මම ස්ට්‍රැටජි එක මැප් කරන්නම් කියලා. ඒ කියන්නේ කතා කරන්න බාර ගන්නවා. හැබැයි දර කපන්න අහන්නේ හරි අපිට මුලින්ම ඉවර කරන්න පුළුවන් වෙලේ මොකක්ද කියලා. බලන්න මේ ප්‍රවේශ දෙකේ වෙනස. ඒක ටීම් එකක වේගයට ප්‍රතිඵලවලද කොච්චර බලපානවද? ඉතින් මේ හැසිරීම් දෙක අතර තියෙන වෙනසල කෙලින්ම බලපාන්නේ අපේ වෘත්තීය ජීවිතයේ තියෙන වටිනාම දෙයකට. ඒ තමයි විශ්වසනීයත්වය. අපි බලමු මේ විශ්වසනීයත්වයේ පරතරය කියන එක හැදෙන්නේ කොහොමද කියලා. මෙන්න මේක තමයි කතාවේ වැදගත්ම දේ. මිනිස්සු ඔයාගේ ලස්සන ප්ලෑන්ස් වලට, ප්‍රසන්ටේෂන්ස් වලට අත්පොඩි ගහයි. ඒත් එයාලා ඔයාව ඇත්තටම විශ්වාස කරන්නේ ඔයා දෙන රිසල්ට්ස් වල විතරයි. වචන කියන්නේ හුළඟ වගේ. ඒත් ක්‍රියාවලට බරක් තියෙනවා. හරියටම දඩයක්කාරයා වගේ. පොරොන්දු දීලා ලොකු කතා කියලා තාමකාලික උනන්දුවක් බස් එකක් හදන්න පුරා. ඒත් දර කපන්නා වගේ වැඩ කරලා පෙන්නුවම තමයි ඇත්ත කල්පවතින විශ්වාසය හැදෙන්නේ වටිනාකම හැදෙන්නේ. එකක් ඉක්මනට නැති වෙලා යනවා අනික් හැමදාටම තියෙනවා. හරි. එහෙනම් නායකයෙක් විදිහට මැනේජර් කෙනෙක් විදිහට මේක තමයි ලොකුම ප්‍රශ්නේ. කොහොමද අපේ ටීම් එකේ ඉන්න දඩයක්කාරයන්ව වැඩ කරන දර කපන්නන් බවට පත් කරන්නේ? අපි බලමු එකට පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රම ටිකක්. ඇත්තටම ඕනෑම කළමනාකරුවෙක්ට තියෙන ලොකුම අභියෝගය තමයි මේක. කණ්ඩායමක තියෙන අදහස්, ඉන්ටෙන්ෂන්ස් කොහොමද ඇත්ත ක්‍රියාවක් බවට පත් කරන්නේ කියන එක. මේක තමයි නායකත්වයේ ඇත්තම ටෙස්ට් එක. ඔන්න එනං හිස්පුරසාරම් නවත්තලා වැඩ කරන සංස්කෘතියක් හදන්න සරල පියවර 3ක්. පළවෙනි එක වැඩේ ඉවරයි කියන එකේ තේරුම හරියටම ඩිෆයින් කරන්න. දෙවෙනි එක පොරොන්දු වලට නෙවෙයි ක්‍රියාවට රිවෝඩ් කරන්න. තුන්වෙනි එක ධෛර්යය කියන එක පර්ෆෝමන්ස් මෙෂර් එකක් කරගන්න. මේක ඔයාලටම කරගන්න පුළුවන් සෙල්ෆ් චෙක් එකක් වගේ. ටීම් එක ගැන හිතලා මේ ප්‍රශ්න ටික අහන්න. අපි වැඩියෙන්ම සමරන්නේ අලුත් අයිඩියා එකක් ආවමද නැත්නම් ප්‍රොජෙක්ට් එකක් ඉවර කරාමද? කවුරු හරි මම මේක බලන්නම් කිව්වොත් ඒකට ඩෙඩ්ලයින් එකක් දෙනවද? ඔයාලට ලැබෙන උත්තර වලින්ම තේරෙයි ටීම් එකේ කල්චර් එක කොයි පැත්තටද බර කියලා. කවුරු හරි ප්ලෑන් කරන එකේම හිර වෙලා ඉන්නවනම් නායකයෙක් විදිහට මෙන්න මෙහෙම කතා කරන්න. මම දකිනවා ඔයා ප්‍රොජෙක්ට් රිස්ක්ස් ටික අයිඩෙන්ටිෆයි කරලා තිනෝ
නියමයි. දැන් කියන්න මේකෙන් එක රිස්ක් එකක් හරි විසඳන්න අදම අපිට පටන් ගන්න පුරුවන් කොහොමද? එතකොට යා මට තව ඇනලයිස් කරන්න ඕන වගේ දෙයක් කිව්වොත් කියන්න හරි අපි ඒකේ පුංචිම කොටස දැන්ම එකට කරමු කියලා. ඒ විදිහට ප්ලෑන් එකෙන් ඇක්ෂන් එකට මාරු කරන්න. මේ වගුවෙන් මේ මයින්ඩ්සෙට් දෙකේ වෙනස පැහැදිලි. දඩක්කාරයා ඒ කියන්නේ පස්සුබට වෙන කෙනා හැමතිස්සෙම හිතන්නේ process එක ගැන. එන්න පුළුවන් බාධක ගැන. ඒක ආරක්ෂිතයි තමයි. හැබැයි දර කපන්න ඒ කියන්නේ සෘජු කෙනා හිතන්නේ හරි ඊළඟට කරන්න ඕන දේ මොකද්ද කියන එක ගැන විතරයි. එකෙක් පරිේෂණය කරනවා අනිකා වැඩේ පටන් ගන්නවා. කතා කරන එක ලේසි වැඩ කරන එක තමයි අමාරුම. ඉතින් මේ ප්ලෑනින් ස්ටේජ් එකේ ඉඳන් එක්සිකියුෂන් ස්ටේජ් එකට යන ගමනට පාලමක් හදාගන්නේ කොහොමද? අපි බලමු ඒකට පැහැදිලි ප්‍රායෝගික පියවර ටිකක්. මේක ඕනෑම කෙනෙක්ට තමන්ගේ වැඩවලට දාගන්න පුළුවන් ෆ්‍රේම්වර්ක් එකක්. පියවර අංක 1 සිංහයා හොයාගන්න. ඒ කියන්නේ කරන්න තියෙන වැදගත්ම වැඩේ මොකක්ද කියලා හරියටම තෝරගන්න. 2 එකම එක පුංචි පියවරක් තියන්න. ඒ වැඩේ පටන් ගන්න කරන්න පුරම් කුඩාම දේ මොකක්ද? 3 කියන්න එපා. පෙන්නන්න. ඊළඟ මීටින් එකට එනකොට ස්ටේටස් අප්ඩේට් එකක් නෙවෙයි. කරපු දෙයක් ප්‍රතිඵලයක් අරන් එන්න. 4 මේක පුරුත්තක් කරගන්න. එච්චරයි. ඔන්න කවුරු හරි එක්ස්කියුසස් කියනකොට මැනේජර් කෙනෙක් විදිහට හැසිරෙන්න ඕන විදිහ. මැනේජර් අර ක්ලයන්ට් ඉෂුව එක මොකද වෙන්නේ? සේවකයා මම තාම රූට් කෝස් එක හොයන්න ඩේටා ටික ඇනලයිස් කරනවා. මැනේජර් හරි ඒක තමයි අඩිපාර. සිංහයා කවුද? ක්ලයන්ට් එක උදව්වක් වෙන්න පොඩිම හරි දෙයක් අපිට දැම්ම කරන්න පුරුවන් මොකද්ද? බලන්න මේ ප්‍රශ්නෙන් එයාගේ අවධානය රිසර්ච් කරන එකෙන් ඇක්ෂන් එකකට කොහොමද මාරු කරන්නේ කියලා. හොඳයි. අපි මේ කතා කරපු හැම දෙයකම සාරාංශය ගත්තොත් නායකයෙක් විදිහට මතක තියාගන්න ඕන එකම වැදගත්ම දේ මොකද්ද? විශ්වසනීයත්වය කියන්නේ ප්‍රතිඵල දෙනවා කියලා දෙන පොරොන්දුවට හැදෙන දෙයක් නෙවෙයි. ඒක හැදෙන්නේ ප්‍රතිඵල මතමයි. ඒ නිසා අභිලාෂයට ලොකු කතාවලට නෙවෙයි ඇත්තටම වැඩ කරන අයට ක්‍රියාවට රිවෝඩ් කරන්න. ඔයාගේ කණ්ඩායමේ වටිනාකම දෙන්නේ අභිලාෂයටද ක්‍රියාවටද? ඒක තීරණය කරන්න. ඉතින් මේ විග්‍රහය අවසානයේදී අපි හැමෝගෙම අහන්න තියෙන ප්‍රශ්නේ තමයි මේක. අපේ කණ්ඩායම හොයන්නේ සිංහයෙක්ගේ අඩිපාරවල් විතරද? නැත්නම් එයාලා ඇත්තටම සිංහයාට මුහුණ දෙන්න සූදානම්ද? ඒකට උත්තරේ තියෙන්නේ නායකත්වයේ අතේ.